අපි හැමදාමත් හිතුවේ අපිට කිසිම දෙයක් කරගන්න බෑ කියලා. අපිට උත්සාහ කරොත් මේක කරගන්න බැරියයි වගේ සැකයක් තිබ්බා. කවුද ඇත්තටම අපිට දේවල් කරන්න පුළුවන්? ඔයාට බැරි නම් කාටද පුළුවන් කියලා අපිව තල්ලු කරේ, අපිව පුෂ් කරේ කවුද? මුලින්ම අපේ දෙමව්පියෝ පොඩ්ඩක් අපිව ජජ් කරන්න පටන් ගන්නවා, සැක කරන්න පටන් ගන්නවා අපිට මේක කරන්න පුළුවන්ද කියලා. හැබැයි ගුරුවරු අපිව පුෂ් කරනවා මේක අපිට කරන්න පුළුවන්, මේක අපි කළ යුතුයි කියලා. ඉතින් එහෙම ගුරුවරු ඔයාගේ ජීවිතේ ඉන්නවද නැද්ද කියලා ඔයාටම ප්‍රශ්න කරන්න හොඳ කාලයක් තමයි සාමාන්‍ය පෙළ කියලා කියන්නේ. මොකද ශිෂ්‍යත්ව කාලෙදී අම්මලා තාත්තලා කොහොම හරි අපිව තල්ලු කරලා ශිෂ්‍යත්වයේ සමත් කරනවා. එහෙම නැත්නම් ශිෂ්‍යත්වයේ මොකක් හෝ වෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ කඩේම කියන්නේ එසේ මෙසේ කඩේමක් නෙවෙයි. ඉතින් මේ කඩේම පහු කරන්න ඔයාට පුළුවන් කියලා ධෛර්ය දෙන්න පුළුවන් බොහොම කීප දෙනාටයි. රෂාන් සෙනවිරත්න කියලා කියන්නේ අන්න එහෙම ගුරුවරයෙක්. ඔහු ගන්නන්නේ ගණිතය. රෂාන් ඇයි මේ ළමයින්ට පුළුවන් ය කියලාම ඔළුවට දාන්න හිතුවේ? මොකද හැම වෙලේම ඉස්කෝලේදීත් අපි හරිම බයයි ගණන් වලට. කොහොමද මේ ගණන් වලට තියෙන බය නැති කරන්නේ? මොකද මමත් ගණන් වලට S තියෙන මිනිස්සෙක්. ඔව් අයියා ඇත්තටම කිව්වොත් ඒක මගේ ජීවිතේ හා බෙදෙනු කතාවක් හින්දා තමයි මම ඔයාට බැරි නම් කාටද පුළුවන් කියන වචනේ ළමංගේ ඔළුවට දාන්නේ. ඒකට හේතුව අයියේ මමත් මැත්ස් බැරුව හිටිය කෙනෙක්. මගේ 11 වසරේ පළවෙනි වාරේ මට තිබ්බේ ලකුණු 30 එකක් වගේ ප්‍රමාණයක් තමයි 11 වසරේ පළවෙනි වාරේ. ඒතර තව මාස කිහිපයකින් මට O level. ඊට පස්සේ මගේ ජීවිතේ හම්බුණා මේ ගුරුවරයෙක්. මම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඉන්දික වීරරත්න. ඒ සර් හින්දා තමයි අද මම මේ තැන ඉන්නේ. මුලින් මේක මම මතක් කරන්න ඕනේ. ඉතින් එයා ගණන් ඉගෙනුවනේ මේ අයියේ පෙව්වා. ඉතින් අර මම වගේ අර මට ගෙදර කට්ටියත් ඒ කාලේ කිව්වේ කොහොම හරි ගණන් S එකක් දාගන්න. මම මේ පන්තියට ගිය අලුතම ආව වැටුනේ අර දුර්වලයන්ගේ පැත්තට. කෙනෙක් ගණන් බෑ කියලා අර පොඩ්ඩක් අර ඒස වෙනම වැඩපිළිවෙලක් කරනවා. ඒ පැත්තට තමයි මාව වැටුනේ. ඉතින් එතනින් පටන් ගත්ත කෙනෙක් තමයි මම. ඊට පස්සේ ඒසගේ ඉගැන්වීමේ ශෛලියත් එක්ක තමයි මට මේක පුළුවන් වෙලා අවසානයේ ඒ සාමර්ථ්‍යයක් දක්වා ඒක වර්ධනය වුණේ. ඉතින් මම බැරි කෙනෙක්නේ. ඒ වෙලාවේ සර්ගේ ඉගැන්වීම සහ මගේ විශ්වාසය නොතිබුණා නම් සමහරක් විට මට ඒ සාමර්ථ්‍යයක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි මම ආදර්ශයට අරන් මාවම කිව්වේ මේ ඔයාට බැරි නම් කාටද පුළුවන් කියලා මගේ සිසු දරුවන්ට. ගණන් වලට ආස හිතෙන්න මොනවද ඔයා කරන්නේ? දැන් ගණන් බැරි ළමෙක්ට ගණන් ආස හිතෙන්නයි මුලින්ම යාට ඔළුවට යන්න ඕනි. ඉගැන්වීමේ ශෛලිය ඔළුවට මුලින්ම යන්න ඕනි. කියන්නේ ඒක ගුරුවරයා අතේ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් අර ළමයා කොච්චර දුර්වල කෙනෙක් වුණත් ඒ කියන්නේ ගණන් එයාට යම්කිසි විදිහක අමාරු තත්වයක හිටියත් ගුරුවරයාගෙත් යම් ප්‍රතිශතයක් තියෙනවා ඒක මේ තේරෙන්න උගන්වන්න. ඉතින් ගුරුවරයාගේ පැත්තෙන් එයාට පුළුවන් නම් එයාගේ වගකීම ඒ කියන්නේ තේරෙන්න උගන්වන්න ළමයාගේ උනන්දුවත් එක්ක ඒක මික්ස් වුණා නම් ගණන් තේරෙන්න ගන්නවා ආස හිතෙනවා ගණන් හදන්න. ඔක තමයි මේ ගණන් තේරුම් ගැනීමේ රහස. රෂාන් මේ පේපර් හදනවා කියන එක සෙල්ලමක් නෙවෙයිනේ. ළමයින්ට ඒ කියන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර හදනවා කියන්නේ ඊට පස්සේ ඒ කියන්නේ අපි අර දෙනවනේ මේ ටියුට්ස් ටිකක්. මේවා හදනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. හැබැයි වැඩේ තියෙන්නේ මේ සමහර ගුරුවරුන්ට එනවා ප්‍රශ්නයක් මේ අර අනුමාන ප්‍රශ්න පත්‍රයේ එහෙම් පිටින්ම පේපරේට ආපුවම පොඩි බය හිතෙන දේවල් සිද්ධ වෙනවනේ. හැබැයි මේ ඔයා දුන්න එක්තරා පේපර් එකක ඒ කියන්නේ ඔයා ක්ලාස් එකේ ළමයින්ට නුගේගොඩ රොටරියේ ක්ලාස් එකේ ළමයින්ට ගාණක් දෙනවා. ඒ ගාණක් දුන්නාම ඒක තමයි පළවෙනි ගාණ. ඒ ගාණ එහෙම් පිටින්ම මේ පාර O level පේපරේට එනවා. මොකක්ද ඒ රහස? කොහෙන්ද මේ උත්තර ටික ඔයා පේපරේට දැම්මේ? මොකක්ද ඒ සම්බන්ධය? ඊට පස්සේ ඔයා මේ ක්ලාස් එකේ ළමයින්ට කියන්නේ සෙමිනාර් එකකදීත් දෙනවා. ඊට පස්සේ ක්ලාස් එකේ ළමයින්ටත් දෙනවා. මේ ප්‍රශ්නෙම එහෙම් පිටින්ම පළවෙනි ප්‍රශ්නේ හැටියට එනවා O level පේපර් එකේ. කොහොමද එහෙම උනේ? ඔව් අය ඒක ඇත්තටම මේ ලොකු ප්‍රොසෙස් එකක්. මුලින්ම ඕක දැක්කට පස්සේ මට හිතා ගන්නත් බැරි වුණා. ඒ කියන්නේ අයියේ සාමාන්‍යයෙන් දැන් ඔය ගණන් වල අනුමාන කියන එක මේ පොඩ්ඩක් පහුගිය දවස්වල පොඩ්ඩක් කතා වුණා. එක ගුරුවරු මේක අනුමාන දෙන්නේ කොහොමද ගණන් වල. ඉතින් එකම ගණන් ටිකනේ එන්නේ කියලා. ඒක මගේ වෙනම කියවීමක් තමයි තියෙන්නේ. සමහරක් ගණන් තියෙනවා අයියේ ඇත්ත. අපිට කියන්න පුළුවන් මේ ප්‍රශ්නෙට එන්නේ මේ ගාණක් කියලා. හැබැයි අයි සමහරක් ගණන් වල එක එක කොටස් තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් ලෙස ගත්තොත් සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ A කොටස. දැන් දන්න කෙනෙක් මේක දන්නවා. A කොටසේ පළවෙනි ප්‍රශ්නෙට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රතිශත ප්‍රශ්නයක් එනවා. ඔය ප්‍රතිශත ප්‍රශ්නයයි නිර්මාණය වෙනවා මෙන්න මේ කොටස් වලින්. සුළු පොලි, වැල් පොලි,
හීනවන ශේෂ කොටස් විලද පොළ එතකොට ඔන්න ඔය වගේ දේවල් මික්ස් වෙලා හැදෙනවයි. ඒ කියන්නේ මේ අවුරුද්දේ සම කොටස් විලද පොළ ආවොත් ඒ රචනා ප්‍රශ්නෙට ඊළඟ අවුරුද්දේ සමහරක් විට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. අපිට හරියටම කියන්න බෑ. ඉතින් එහෙමයි පොඩි කතන්දරයක් තියෙනවා. ඔය වගේ තැන්වල අපිට අනුමානයක් දෙන්න පුළුවන්. මෙදා පාර එන්නේ හීනවන ශේෂ. මෙදා පාර එන්නේ කොටස් වලද පොළ. ඔහොම කියලා අපිට පොඩි අනුමානයක් එතන දෙන්න පුළුවන්. ඔය වගේ තැන් කිහිපයක් තියෙනවා ගණන් පේපරේ අපිට කියන්න පුළුවන්. ඉතින් මම අයියේ ළමයින්ට උගන්නලා ඒ කියන්නේ එන්න පුළුවන් ආකාර සියලුම උගන්නලා සම්පූර්ණ සිලබස් එකම උගන්නලා ඒගොල්ලන්ට අනුමාන කියන්නේ නැතුව ඒ කියන්නේ මම උගලන්ට අනුමාන දෙනවා කියන වචනේ කියන්නේ නැතුව මම පේපරයක් හදලා දුන්න ඒගොල්ලන්ට අනිවාර්යෙන් මේක කරලා යන්න කියලා. ඉතින් ඒ පේපරේ මම ළමයින්ට කිව්වේ නැති වුණාට මම ඒක හොඳට විශ්ලේෂණය කරලා ඒ කියන්නේ මේ වැඩේට සාමාන්‍යයෙන් ඔය මේ පැයෙන් දෙකකින් අනුමාන මේ හිතට මේක එන්න පුළුවන් නේ. අර එහිම නෙමෙයි මම හැදුවේ ඒක. මට සම්පූර්ණ දවස් දෙකක් ගියා මේ කතන්දරේ හදන්න. ඒ කියන්නේ මේක අයියේ මේ මැජික් එකක් නෙමෙයි. මේක ඕන ගුරුවරයෙක්ට කරන්න පුළුවන්. මම ඉතින් ඒක අර ඒ විදිහට කරා. ඒ කියන්නේ මේක අයියේ මම කරේ පාස් පේපර්ස් විශ්ලේෂණය කරලා. අවුරුදු 2016 සිට මේ සිලබස් එකේ අයියේ අලුත් උනේ 2016. ඒතර මේ 2016 සිට මේ 2023 දක්වාම ආපු පේපර් අයියේ එකින් එක විශ්ලේෂණය කරා. එකින් එක විශ්ලේෂණය කරලා තමයි අයියේ ඔය අනුමාන ටික දුන්නේ. ඒ කියන්නේ හැබැයි මම ළමයින්ට කිව්වේ නෑ මේවා අනුමාන කියලා. මම ළමයින්ට දුන්නේ ඔයාලා යන්න කලින් මේ පේපර් එක කරලා යන්න කියලා. විභාගයට සතිය දෙකකට විතර කලින් අපි ළමයින්ට දුන්නා. ඊට අමතරව මම මේ නුගේගොඩ ලොකු සෙමින එකක් කරා රොටරි එකේ. ඒකත් කරේ විභාගයට සති දෙකකට විතර කලින්. මං ඒ ටියුට් එකෙත් මේ ප්‍රශ්න දැම්මයි. ඒ ප්‍රශ්න සෙට් එකම දැම්මා. ඉතින් කොහොම හරි මේ ඔහොම විශ්ලේෂණය කර කර යද්දි මේ මට අහු වුණා මේ මෙදා පාර ප්‍රස්ථාර ප්‍රශ්න එන්නේ. දැන් දන්න කෙනෙක් දන්නවා මේ උපරිමයක් එන්නේ එතකොට මේ ගිය පාර අයියේ ප්‍රස්ථාරේ ඇඳලා දීලා තමයි ප්‍රශ්න ඇහුවේ. එන අනිවාර්යෙන් මට හිතුණා මෙදා පාර ප්‍රස්ථාරේ අඳින්න තමයි එන්නේ. පහුගිය දවස් ටිකේම මේ පහුගිය අවුරුදු කාලෙම ආවේ මේ අවමාකාරී ප්‍රස්ථාරයක්. එතකොට මෙදා පාර උපරිමයක් එන්න අවස්ථාවක් තියෙනවා. මේ ඒකත් මේ එක්තරා විදිහක් තියෙනවා සමමිතිය භාවිතයෙන් කියලා. ඒකෙන් අහලා තිබ්බේ නෑ. ඉතින් මම මෙදා පාර සමමිතිය භාවිතයෙන් උපරිමයක් එනවා කියලා හිතලා මම ගානක් නිර්මාණය කළා. සාමාන්‍ය සරල ගානක්යි මම නිර්මාණය කළා. ඉතින් මේ කොහොම හරි මේ විභාගේ ලියලා ළමයි හවස 4 මාට විතර මට කෝල් එකක් එනවා මේ මාර වැඩේ මේ සර්ගේ ප්‍රශ්නෙම මේ ඕලෙවල් පේපරේ ආවා ඒ කණ්ඩාංක ඒ විදිහටම කියලා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ දෙක සංසන්දනය කරලා මේ ඉතින් ඇත්තටම සතුටුයි අය. මම තාම මේ මම ගුරුවරයෙක් වුණේ ආසාවට. මේ දන්න කට්ටිය දන්නවා අර මුදල් පරමාර්ථය නෙමෙයි ඇත්තටම කිව්වොත් මම ඒක ගැන කතා කරන්න කැමති නෑ ඇත්තටම. මේ ඕන තරම් මගේ ළමයි ඉන්නවා ෆ්‍රී ඉගෙන ගන්න මම ඒව ගැන සඳහන් කරන්න කැමති නෑ. ඉතින් මුදල් පරමාර්ථයම නෙමෙයි අයියේ. මුදල් පරමාර්ථයම නෙමෙයි. ඉතින් ඒ ආසාවට ගුරුවරයෙක් වුණේ ඉතින් තාම පොඩි වයසක් අවුරුදු 23ක් වගේ. ඉතින් ඒ 23කට මට මේක මාර ඇචීව්මන්ට් එකක් අයි. ඒක මට මම ඇත්තටම පාටි එකක් දැන් මම ඒක සෙලිබ්‍රේට් කරා මෙහෙම දෙයක් ආව එක සම්බන්ධ. මේ දැන් අර මේ විදිහටම ආව එක ප්‍රශ්නයයි. හැබැයි අනිත් ප්‍රශ්න මම කීපු විදිහට ආවා. හැබැයි ඉලක්කම් මේ වගේ සමානුනේ නෑ. අනිත් ප්‍රශ්නත් මම අර කීපු විදිහටම ඒ වගේම ආවා. ඉතින් මේක තමයි ඉලක්කම් පිටින්ම සමාන වෙලා ආවේ මේ. ඉතින් අර මං වගේ පොඩි කුරුවරයෙක්ට මේ වගේ අවස්ථාවක් හම්බුණා කියන්නේ ඉතින් අවස්ථාවක් කියන එක මං හිතන වාසනාවක් පොඩ ඇති නේද? ඉතින් මේ සතුටුයි මට. ගොඩක් සතුටුයි. ඒක හින්දාම තමයි මේ මට මේක කියන්න හිතුනේ. රෂාන් ගුරුවරයෙක් හැටියට වාට තියෙන සුදුසුකම් මොනවද මෙහෙම ගණිතය උගන්වන්න? ඔව් ගුරුවරයෙක් හැටියට මට තියෙන සුදුසුකම් තමයි මම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ ගණිතාංශයෙන් හදාරලා මම මේ වන විට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලබන ඉංජිනේරු ශිෂ්‍යයෙක්. හැබැයි මගේ තව බලාපොරොත්තුවක් තියෙන ඉදිරියට දැන් මේක හදාරන ගමන් හින්දා මම මගේ උපාධිය ඒකෙන් පස්සේ තවත් ඉංජිනේරුකරණය පිළිබඳ මාස්ටර්ස් උපාධිය ඒ වගේ හදාරලා මේක ඉවර වෙන තැන නෙමෙයි අපි ඉගෙන ගන්නවා මැරෙනකම්.
ඉතින් මේක තවදුරටත් ඉගෙනගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක දැන්ට ඒක තමයි. ප්‍රශාන්ත් සෙනවිරත්න මෙහෙම තමන්ගේ පන්තියේ ඔලෙවල් පන්තියේ ළමයින්ට උගන්වගෙන ඉද්දී මේ ත්‍රිකෝණ ගානක් පිළිබඳව යම් සඳහනක් කරනවා. ඒ ත්‍රිකෝණ ගාන මේ විදිහට ඔලෙවල් පේපරෙත් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔවයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ වර්ගජ සමීකරණ කියලා ප්‍රශ්නයක් එනවා O level එකේ. ඒකේ අයියේ ගොඩාක් කවුරුදු වල එක එක කියන්නේ සමචතුරාස්‍ර, ඍජුකෝණාස්‍ර, ත්‍රපීසියම් ඔන්න ඔය වගේ හැඩතල එක තමයි මේ වර්ගජ සමීකරණ ගන්න සම්බන්ධ වෙන්නේ. ඉතින් මේකත් අය මම විශ්ලේෂණය කරා. මොකද මේ පෞගේ අවුරුදු ටිකත් එක්ක කොහොමද මේක ආවේ මොන හැඩතලද ආවේ කියලා. එහෙම විශ්ලේෂණය කරන් යද්දි මට හිතුණ දෙයක් තමයි මෙදාපාර සම්භාවිතාවක් තියෙනවා ත්‍රිකෝණ ආශ්‍රයෙන් වර්ග සමීකරණයක් නිර්මාණය කිරීමේ ගාණක් එන්නේ කියලා. ඉතින් මම ඒක ගැන හිතලා අපේ නුගිකල රොටරි එකේ සෙමින එකේ ටියුට් එකටයි මං අර ළමයින්ට දුන්න පේපර් එකටයි ඒ වගේ ප්‍රශ්න දෙකක් දැම්ම. ඒ වගේම ත්‍රිකෝණ හා සම්බන්ධ වර්ග සමීකරණ ගානක් ආවා. ළමයින්ගේ ප්‍රතිචාරය මොකක්ද වුණේ මේ විදිහට මේ සර්ගේ ප්‍රශ්න ටික පේපර් එකේ තියෙද්දි? ඇත්තටමයි දැන් අපි මම ළමේ කාලේට ඒ කියන්නේ මම ඔය වගේ ශිෂ්‍යෙක් වගේ හිටිය කාලෙට ගියොත් මට ඔය වගේ දෙයක් වුණොත් මේ ඇත්තට මං කන්ෆියුස් වෙනවා. මගේ ළමයිනුත් ඒ විදිහට කන්ෆියුස් වෙලා ඉබා. මොකද ඒගොල්ලන්ට අර එන්න පුළුවන් හැම පාරක්ම උගන්නලා සම්පූර්ණ සිලබස් එක උගන්නලා අයියේ මේ වගේ පේපර් එකක් දීලා මේක පොඩ්ඩක් කරලා යන්න කියන එක අපි විභාගයට සති දෙකකට කලින් දුන්නට පස්සේ ළමයි අනිවාර්යයෙන්ම කරනවනේ ඒක. එතකොට එයාට අර හුරු එනවා. ඉතින් ඒ වගේ දෙයක් කම්දී ළමයිට හරි සතුටුයි ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඒ වෙලාවේ ළමයා මුහුණ දෙන මානසිකත්වයේ සහ ඒ වෙලාවේ ළමයාගේ තියෙන සිටුේෂන් එකට තමයි ඒ ළමයා එක කොහොමද යාට එක ෆිට්ද නැත්තම් පොඩ්ඩක් ස්ට්‍රෙස් වුණ හින්දා ඒක අවුල් වුණාද කියන එක ළමයාගෙම තමයි තීරණය වෙන්නේ. කෙසේ හෝ නමුත් අපි ඒ ළමයාට ඒ වගේ හුරු ගානක් කලින් පෙරහුරුවක් බවට අපි පේපර් එකක් දුන්නා. ඉතින් එයාට කරලා ගියා නම් ඒක හොඳ රිසල්ට් එකක් ඒ ගාන ඇතුලේ ගන්න පුළුවන්. ළමයින්ගේ දෙමව්පියන් එක්ක තියෙන ගනුදෙනුව නැත්තම් සම්බන්ධය යාළත් එක්ක තියෙන කතා බහ මොන වගේද රශාන්සගේ? ඔව් ඇත්තටම අයියේ මම අවුරුදු 23ක ගුරුවරයෙක්නේ. එතකොට මමයි මගේ ශිෂ්‍යයනුයි අතර තියෙන ඒජ් ගැප් එක අඩුයි. එතකොට අයියේ අර සාමාන්‍යයෙන් ළමයින්ට තියෙන ප්‍රශ්න ඒගොල්ලෝ හරි ඉක්මනට මගෙත් එක්ක කියනවා බෙදා ගන්නවා. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම දන්නවා ඒ ප්‍රශ්නේ එක්ක යාළගේ දෙමව්පියන්ට කොහොමද මේ ගැන කියන්න ඕනේ කියලා. එතකොට මේ මම දෙමව්පියන් එක්කත් ඒ වගේ ප්‍රශ්න කතා කරලා දෙනවා. එතකොට දෙමව්පියොත් සාමාන්‍යයෙන් ඇත්තටම හරි ආදරේ ඒක මේ මම කියන්න ඕනේ නෑ ඒක මම කියන්න හරි නෑනේ. මට දෙමව්පියෝ ආදරේ මෙහෙමයි කියලා. මේ සමහරකට මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් වල ඒක බලා ගන්න පුළුවන් දෙමව්පියන්ගේ ආදරේ කොහොමද කියලා. ඉතින් මං ඒ කියන්නේ මම ඒ මගේම නංගිල මල්ලිලගේ මම ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ මගේ නංගිල මල්ලිලා කියලා. හැබැයි ඒගොල්ලන්ට ඒක දැනෙනවා. දැනීලා ඉතින් ඒගොල්ලෝ මගෙත් එක්ක හරියම හොඳින් ඉන්නවා. ඉතින් හරි සතුටු කාලේ ඇත්තටම මට ඇඬුණා ඒගොල්ලෝ යද්දි. මේ බලන කෙනෙක්ට බලන්න පුළුවන් මේ මම වීඩියෝ එක දානම මේ අපි මේ වීඩියෝ එක ප්ලේ වෙන පේජ් එකේම තියෙනවා. ඒ කතන්දරේ මේ ඇත්තටම ඇඬුණා අයියේ මට මේගොල්ලෝ යද්දි. හරිම දුක හිතුණා මේ සමහරක් විට යාර ලං හින්දම වෙන්නේ නැතිනේ. ගුරුරෙට ඇඬෙනවා අයියා අහලා තියෙනවා. එහෙම වෙනවා. මේ වෙනවා මටත් වුණා ඉතින් ඒක ඇත්තට මාර දෙයක්. රෂන් මේ දැන් මේ අනුමාන පේපර්ස් හදද්දි දැන් එක ගානක් දෙකක් එන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ගණන් 3-4ක කොටස් කීපයක් එන එක සෙල්ලමක් නෙමෙයිනේ. අපි හිතමු හීනවන ශේෂය වේවා නැත්තම් සාධනය වේවා නැත්තම් කුලක වේවා මේ ඒ කියන්නේ එකිනෙකට වෙනස් ප්‍රශ්න කීපයක මේ ප්‍රශ්න ඔබ අනුමාන කරපු ප්‍රශ්න ඕලෙවල් පේපර් එකටත් එනවා. ඔව්. කොහොමද ඔබ අනුමාන කරේ මේක මේ විදිහට එයි මේ වගේ ප්‍රශ්න ටිකක් මේ පේපර් එකට එයි කියලා ඔබ අනුමාන කරේ කොහොමද? ඔව් ඒකයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඇත්තටම මෙතන කිසිම මැජික් එකක් නෑ අයියේ. මෙතන කිසිම මැජික් එකක් නෑ. මේක තව ගුරුවරයෙක්ට මම මේකවත් පහත් කරනව නෙමෙයි. මම දැන්ට ලාබාලම ගුරුවරයෙක් මට වඩා ලොකු සීනියර්ස් ගුරුවරු ඉන්නවා. ඉතින් මම කියන්නේ දැන් මම මේක කරපු විදිහ ඇත්තනමයි මම මේක පාස් පේපර්ස් විශ්ලේෂණය කරලා තමයි කරේ. ඉතින් මම ටට්ටක් ගාලා කියන් ගියොත් අයියේ
දැන් ඔය හීනවන ශේෂත් මාර ඉස්සෙල්ලා කිව්වා වගේ අර ප්‍රතිශත ගාන ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් හීනවන ශේෂ ගාන ගොඩාක් ඒක මං විතර නෙමෙයි මං ගොඩාක් කට්ටිය කියලා තිබ්බා. ඉතින් මටත් ඒක ටච් වුණා මේක මෙදාපාර හීනවන ශේෂ එනවා කියලා. ඉතින් වැලද්දේ මට තියෙනවා හරි හීනවන ශේෂ ගාන එනවා මෙදාපාර එන්නෙත් අයියේ පොලි ප්‍රතිශතයක් හොයන්න එන්නේ කියලා මට තේරුණා. ඒ වගේම පොලි ප්‍රතිශතයක් හොයන්න ආවා. හැබැයි යන්න ඔන්නයි හොඳ පොයින්ට් එකක්. අර මම කිව්වේ අයි මික්ස් කර කර එන්නේ අපිට කියන්න බෑ හරියටම කියලා. මම හීනවන ශේෂ ගාන නේ එනවා කිව්වේ. හැබැයි මෙදාපාර ආවේ හීනවන ශේෂ ගානත් එක්ක තව සුළු පොලි ගානක් ඇඩ් කරලා ආවේ. එතකොට යන්නේ ඒකේ වෙනස තේරෙනවා. දැන් එතකොට මම එතන කිව්වේ හීනවන ශේෂ ගාන විතරයි කියලා. හීනවන ශේෂ ගාන ආවා. හැබැයි ආවේ තනියම නෙමෙයි සුළු පොලිවත් එක්කගෙන තමයි ආවේ. එතකොට ඒ වගේ කතන්දරයක් තියෙනවා. එතකොට ගත්තොත් අය කුලක ගාන. දැන් කවුරු හරි අහයි සාමාන්‍යයෙන් කුලක ගානේ මොකද්ද අනුමාන කරන්න තියෙන්නේ එහෙම කියලා අහයි. ඒක මෙහෙමයි අනුමාන කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට ප්‍රශ්නය නිර්මාණය වන ආකාරය පොඩ්ඩක් හිතන්න පුළුවන් අයි. දැන් සාමාන්‍යයෙන් කිව්වොත් කුලකවල සාමාන්‍යයෙන් අය එන්නේ රවුන්ඩ් 3ක් සහ රවුන්ඩ් 2ක්. ඒක අර අපි සාමාන්‍ය විවහාරයේ සාමාන්‍ය විවහාරයේ වලලු කියලා කියන්නේ. ඔය රවුන්ඩ් 3ක් දෙකක් තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ගාන මැද තියෙනවා සමහරක් ගණන් වල රව් ඒ කියන්නේ තව රවුමක් අඳින්න. සමහරක් ගණන් වල එනවා රවුම ඇඳලා දීලා නම් කරන්න. ඒතර ඔක්කොම මොහොම සීන් එකක් තියෙනවා. දැන් මට ඕක පාස් පේපර්ස් විශ්ලේෂණය කරද්දී අහුණා අයියේ මෙදාපාර එන්න වැඩි සම්භාවිතාවක් තියෙන්නේ රවුන්ඩ් දෙකක් දීලා උපකුලකයක් Tamanටම අඳින්න කියලා. Tamanටම අඳින්න කියලා උපකුලකයක් එන්නේ කියලා මට හිතුණා. ඉතින් ඒක ඒ විදිහටම ආවා. ඉතින් මම ඒක අර අපේ රොටරි සෙමින එකේ ටියුට් එකේ අපේ පේපර් එකේ දැම්මා. ඉතින් ඒකත් හරි. ඒ වගේම තව ගානක් තියෙනවා මේ සාධනේ ගාන. දැන් මේකත් ඇත්තටම හරිම අහඹුවක් හැ. ඒ සාධනේ ගානේ මම දුන්න රූපේ තියෙන්නේ අයියේ. දැන් ඒ මම දුන්න රූපේ දැන් මම මෙන්න මේ ආශ්‍රයෙන් සාධනයක් එන්නේ මේව සමාන්තර ආශ්‍ර සාධනය. එහෙම කියලා මම දුන්නාට පස්සේ දැන් කවුරු හරි කෙනෙක්ට කියන්න පුළුවන් සමාන්තර ආශ්‍ර සාධනය සහ ත්‍රිකෝණ සාධනය තමයි එන්නේ කියලා. හරි. මේ දෙක තමයි එන්නේ. ඉතින් අපිට අර ඒ වයින් අර හරියටම මොකක්ද කියලා කියන්න පුළුවන් අපි අර විශ්ලේෂණය කරොත් ඉතින් එහෙම විශ්ලේෂණය කරලා අයියේ මේ අපි දැන් රූපයක් දීලා ඒක සාධනය කරන්න කියලා ප්‍රශ්නේ දුන්නට පස්සේ මේ කොහොම හරි අයියේ අපි ඇඳපු රූපේම එක රේඛා දෙකක් ඒගොල්ලෝ මකලා ඒ රේඛා දෙක ළමයාට අඳින්න දීලා තමයි තියෙන්නේ. ඒතකොට ඒ රේඛා දෙක ළමයා ඔල් පේපරේ ඇඳම එන්නේ අපි දුන්න රූපේ. හරි ඒකත් අහඹුවක් අයියේ. ඒක මට හිතා ගන්නත් ඇත්තටම මේ ඇත්තටම සතුටුයි මට. ඉතින් ළමයි ගොඩාක් ප්‍රතිඵල අරගනී කියලා මට හිතෙනවා. මොකද ළමයි මේවා කරලා යන්න ඇත්තේ අනිවාර්යයෙන්ම. මම සති දෙකකට කලින් පේපරේ දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම ළමයි කරලා යන්න ඇත්තේ. ඒ අර මට තියෙන ආදරෙත් එක්ක සහ විශ්වාසෙත් එක්ක. ඉතින් ඊට අමතරව තව පළවෙනි කොටසේ තියෙනවා කතන්දර වගේක්. මම ටක් ගාලා කිව්වොත් අයි මේ මම මෙදාපාර කිව්වා මෙදාපාර එන්නේ ඒකත් මේ පාස් පේපර්ස් විශ්ලේෂණය කරලා කිව්වේ. මේ මෙදාපාර මේ ආදායම් බදු එනවා අයියේ කොටස් විලද පොලත් එක්ක කියලා මම කිව්වා. මං කිව්වේ මුලින්ම සුළු පොලි ගානක් එනවා. ඒක ප්‍රශ්නයක් ඇතුලේ පළවෙනි කොටස සුළු පොලි, දෙවෙනි කොටස කොටස් විලද පොල, තුන්වෙනි කොටස ආදායම් බදු කියලා කිව්වේ. හැබැයි ඒකේ වෙනසක් වුණා. ආවේ අයියේ ඒකෙම සුළු පොලි වෙනුවට වරිපණම් ආවා. කොටස් වෙලද පොල එහෙම ආවා. අර ආදායම් බදු කෑල්ල භාග ප්‍රශ්නෙට සම්බන්ධ කරලා ආවා. එහෙම කතන්දරත් වෙනවා. ඉතින් අපි හිතන දේම මේ නොවන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම ඒවත් තියෙනවා. ඊට පස්සේ මම කිව්වා අනිවාර්යයෙන්ම මෙදාපාර ජාල රේඛය සහ සමුච්චිත සංඛ්‍යාත වගුව සම්පූර්ණ කරන්න එයි කියලා. ඒකත් ඒ වගේම ආවා ඊයේ. බලන කෙනෙක්ට බලන්න පුළුවන්. දැන් මේ අයියේ මේ කිසිම බොරුවක් නෙමෙයි. මේක කෙනෙක්ට අර්ථකථන දෙන්න පුළුවන් මේ මොනවද කියවන්නේ කියලා. මෙහෙමයි අර අපි පොඩි තැන ඉඳලා ආපු මිනිස්සුනේ අපිට ඇත්තටම අපිත් වැටි තමයි නැගිට්ටේ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මැත්ස් මම අයියට කිව්වේ ඉගෙන ගත්ත තැන ඉඳලා මුලින්ම බැහැනේ මැත්ස්. ඊට පස්සේ තමයි අයියේ අර ඒ සර් හින්දා O level maths ඒ දාලා ඊට පස්සේ A level maths කරලා දැන් අද ඉංජිනේරින් සිවිල් ඉංජිනේරින් ඩිග්‍රී එකකුත් කරන්නයි. ඉතින් ඒ අර බැරිම තැන ඉඳලා ආපු එක්කෙනා දන්නවා වැරදෙන්න තියෙන තැන්. ඒ හින්දා අයියේ මේ මට ලොකු දෙයක් ඉතින් මේක මගේ ළමයින්ට එහෙම දෙන්න පුළුවන් වෙච්ච එක. මේවා බොරු නෙමෙයි අයියේ. මේවා ඕන කෙනෙක්ට මේවා මට සාක්ෂිතියව පෙන්වන්න පුළුවන්. සහ නුගික ටොටරේ ළමයි ආපු ළමයි දන්නවා. ආපු ළමයි ගාව මෙන්න මේ ටියුට් එක තියෙනවා. මම පෙන්නනවා. මෙන්න මේ ටියුට් එක තියෙනවා. මේ ටියුට් එක මම ඔයගොල්ලන්ට දුන්න දවස් සෙමින එක තිබ්බ දවසත් එක්ක බලන්න. මේක හම්බුන දවසත් එක්ක මේ විතර මේවා ඔයාලට ප්‍රූෆ් කරගන්න පුළුවන්. සහ මෙන්න මේ පේපර්ස් දෙක
මේ පේපර්ස් දෙක අරන් බලන්න මේ මම දුන්න පේපර්ස් දෙක මේ දෙකත් අපේ පන්ති අපු ළමයි ගාව තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දායි මේක ඇත්තද බොරුද කියලා මේ කමෙන්ට්ස් එකකින් දායි. ඉතින් අවුරුදු 23ක ගුරුවරයෙක් විදිහට මම ලැබපු ලොකු ජයග්‍රහණ කියලා මම හිතනවා අයියේ. මොකද මේකයි මෙහෙම වුණේ පළවෙනි අවස්ථාව නෙමෙයි. මං කලින් පොඩියට පන්ති කරා ඒ අවස්ථාවලත් මේක ඒ විදිහටම වුණා. හැබැයි මං අර ඒක ප්‍රසිද්ධ කරන්න ගියේ නෑ. ඒතකොට මම ලොකු ගුරුවරයෙකුත් නෙමෙයි. අනිත් එක එතකොට මම පොඩියට උගන්වන්නේ. ඒ හේතුවෙන්ද මම මේ ජයග්‍රහණය මම හිතින් විත දරාගත්තා. මම මේකෙදි හිතුවා ඇයි මම මේක මේ නොකිය ඉන්නේ මේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා. ඉතින් ඒකයි මම කිව්වේ මේක රටට. රොෂාන් ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මගේ දරුවට ගණන් බෑ ඉස්කෝලෙන් ගෙන ගත්තත් බෑ ක්ලාස් එකකට යන්න ඕනේ ක්ලාස් එකේ තමයි අර ගණන් අභ්‍යාස ටික කරගලා මොකද අපි ගෙදෙද්දි මේ අභ්‍යාස කරන්න හරිම කම්මැලිනේ. ඒ කියන්නේ අපේ අවධානය එක තැනකට යොමු වෙන්නේ ක්ලාස් එකකට ආපුවාම ගුරුවරයාට බයි ඊට පස්සේ තරංගයට බයි ඔය වගේ කාරණා හින්දා අපි කොහොම හරි ගාන හදන්න උත්සාහ හරි කරනවා. ඒ කියන්නේ ගානේ භාගයට හරි හදනවා. ගණන් බැරි ළමයට ගණන් පුළුවන් තමයි අපි පැත්තක තියමුකෝ. ගණන් බැරි ළමයිනේ අපි දෙන්නම. ඒතකොට මේ ගණන් බැරි ළමයි හැටියට ගණන් බැරි ළමයට රෂාන්සගේ ක්ලාස් ආවොත් කොහොමද රෂාන්ස උගන්වන්නේ? මෙහෙමයි අයියා. මොකද අපි තරංගෙට යන්නේ. ටයිම් එකත් එක්ක යන්නේ. අනිවාර්යයෙන්. ඒතකොට රෂාන්ස ගණන් බැරි ළමයා ළඟ රැඳෙනවද? කොහොමද ඒව කොට දාන්නේ? අනිවාර්යෙන් අයියා. අපේ ක්ලාස් එකේ තියෙන විශේෂත්වය තමයි මේකට සාක්ෂි දරයි මේක බලන අපේ ළමයි ටික. අයියේ ගොඩාක් ක්ලාසස් වල වෙන දෙයක් තමයි මම මේ කාටවත් පහස කරනව නෙමෙයි. මමත් ක්ලාස් ගීපු කෙනෙක් ඉඳ මමත් දන්නවා. මේ ගොඩාක් වෙන දෙයක් තමයි අයියේ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ගත්තොත් මේක ගොඩාක් ළමයි ඉන්න ක්ලාස් වල මේක දේ කරන්න අමාරුයි. හැබැයි සාමාන්‍යයෙන් ඔය ළමයි 10 15 ඉන්න ක්ලාස් වල මේක කරන්න පුළුවන්. අයියේ දැන් අපි පාඩමක් උගන්නලා අයියේ දැන් මම ළමයින්ට කොන්ෆිඩන්ට් එකක් දීලා තියෙන්නේ ඔයාට බැරි නම් කාටද පුළුවන් කියලා. එතකොට මගේ පන්තින ළමයි තේරුම් නැත්තම් අනිවාර්යෙන් අතුස්සන. මොකද වෙන පන්ති වල වගේ ළමයිට පස් පාරක් තේරුම් නැතත් මම බයින්නේ නෑ අයියේ. අයියේ මම බැරි කෙනෙක් බවට පත් වෙලා හිටිය කෙනෙක්. එහෙනම් මම බයින්නේ නෑ අයියේ. මගේ ක්ලාස් වෙන ළමයි දන්නවා මම අයියේ අර ළමයි ඔක්කොටම තේරලා එක ළමයට තේරුම් නැහැ කියලා හිතන්නකෝ. අපි කියමු මගේ පොඩි ගෲප් ක්ලාස් තියෙනවා අයියේ. පොඩි ගෲප් ක්ලාස් ළමයි 15ක් විතර ඉන්නවා. ඒ ළමයි 15 දෙනාගෙන් 14කට තේරලා එකිනෙකට තේරුම් නැහැ කියලා හිතන්නකෝ. මං කරන්නේ අයියේ අර 14 දෙනාගෙන් අහනවා ඔයාට මේක තවදුරටත් අහන් ඉන්න ඕනේද? නැත්තම් ඔයා මේක අහන් ඉන්න අවශ්‍ය නැත්තම් ඔයා මම මේ දෙන ගාන කරන්න. ඔයාට හිතෙනවා නම් නෑවට තව මේකේ ඩවුට් එකක් තියෙනවා කියලා ඔයත් අහන් ඉන්න. එහෙම කියලා අයියේ සමහරක් ළමයි තව ගානක් හදන එක එයාට තේරිලා අනිත් කට්ටිය අහන් ඉන්නවා. අර තේරුම් නැති ළමයටත් අයියේ අනිවාර්යෙන් තේරුම් කළා තමයි මෙතන යන්නේ. අර එහෙම කතන්දරයක් තියෙනවා. ඒ හින්දායි අපේ පන්තිවල ළමයි තේරෙන්නේ නැහැ කිව්වොත් අතුස්සන්න බය වෙන්නේ නැහැ. දැන් අයියේ ඔයත් මං මේතන ඉඳලා ඇති මාත් ඉඳලා තියෙනවා. මේ තේරෙනවද කියලා අහුවොත් තේරෙන්නේ නැහැ කියලා අතුස්සන්න බයයි. ඇයි ලැජ්ජ වෙනවා සමහරකට ගුරුවරයා බනීද කියලා චකිතයක් තියෙනවා. දැන් මේකේ මගේ ළමයි දන්න මම බයින්නේ නැහැ කියලා. ඒ හින්දාම ඒගොල්ලෝ අතුස්සලා බය නැතුව කියනවා මම කියලා තියන්නේ මෙන්න මේකයි. මිනිස්සෙක්ට පළවෙනි පාර වැරදෙන්න පුළුවන්. දෙවෙනි පාර වැරදෙන්න පුළුවන්. තුන්වෙනි පාර වැරදෙන්න පුළුවන්. තුන්වෙනි පාර වැරදුනා කියලා අතෑරියොත් එයාට හරියන්න තියෙන්නේ හතරවෙනි පාරක් දන්නේ නැහැ. හතරවෙනි chance එක මොකක්ද වෙන්නේ? මිස් වෙනවා. එහෙනම් මම කියලා තියෙන්නේ හරියනකම් අල්ලන් ඉන්න. ඒක තමයි මම මේ කියලා තියෙන්නේ. ඔයාට බැරි නම් කාට පුළුවන් මගේ ළමයි මට සතුටුයි මේක පොත්වල ඉස්සරහ ගහගෙන ඉන්න මම කියලා නෙමෙයි අයියේ. මේක ළමයි මගේ එයාලගේ පොත් ඉස්සරහ ගහන් ඉන්නවා. ඔයාට බැරි නම් කාට පුළුවන් කියලා ලොකුවට ගහන් ඉන්න. මට ඒක හරි සතුටුයි අයියේ. ළමයි ඒක ගත් එක මට හරි සතුටුයි. ඇත්තටම සතුටුයි. ඉතින් ගණන් බැරි ළමෙක්ටයි ඒ දෙන කොන්ෆිඩන්ට් එකයි අනිත් එකයි අපි මුලින් ඉඳලා හැමදේම උගන්වනවා. දැන් අපි ගත්තොත් අයියේ දැන් ඔය සාමාන්‍යයෙන් ඔය ගණිතය වල අපි හදන්නේද්දි මූලිකම කතන්දරයක් තියෙනවා අයියේ මේ නිකිල එකතු කිරීම අඩු කිරීම. ඔතන ඉඳන් පටන් ගන්නවා. ඒ කියන්නේ අයියේ දැන් ගානක ධන ඍණ සම්බන්ධයක් ආවොත් මේක එකතු වෙනවද අඩු වෙනවද මේක අඩු කරන්නේ කොහොමද ගුණ කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැත්නම් එතනින් එහාට ගාන හදන්න අමාරුයිනේ. ඔතන ඉඳලමයි උගන්වනවා. ඉතින් ඒ අර සරලම තැන ඉඳලා අයියේ හැමෝටම දැන් ළමයි 5 දෙනෙක් ඉන්නවා. මේ ළමයි 5 දෙනාගෙන් 4 දෙනෙක්ට මේව හොඳටම පුළුවන්. එක්කෙනෙක්ට බෑ. එහෙම කියලා අයියා එක්කෙනෙක්ටනේ බැරි අනිත් 4 දෙනාට පුළුවන් කියලා ඒ එකව හලලා යන්නේ නැහැ අයියේ. 5 දෙනාම එකයි යනවා. අරයට තේරෙන්නේ නැති වුණත් අරයට
ඔක්කොටම එකට උගන්වනවා. දැන් කාටට කෙනෙක් හිතන්න පුළුවන් එතකොට අර පුළුවන් ළමගේ කාලය අපරාධන කියලා එහෙම වෙන්නේ ඇයි? මම මගේ ක්ලාස් එකේ ෆයිල් එකක් හදලා දීලා තියෙන ළමයින්ට ඒගොල්ලන්ටම හදන්න කියලා. ප්‍රශ්න ෆයිල් එකක්. ලේට් වෙනවද මම සර් කාටට උගන්වන ගමන් දින්නේ? ඒ කියන්නේ තේරෙන්නේ නැති කෙනෙක්ට උගන්වනවද? ඔයගේ කාලේ නාස්ති වෙනවා කියලා වට හිතෙනවද? එහෙනම් ගත්ත ෆයිල් එක ගාන හදන්න. එහෙමයි අර අපි ළමයවත් පුරුදු කරන්න ඕනේ අනිකා ජයගෙන එනකන් අර යාට ශක්තියක් වෙලා ඉන්න. එහෙනම් මගේ ක්ලාස් එකේ ළමයි අයියේ මේ එහෙම අනිකා ගැන නොහිතන ළමයි නෙමෙයි. මාර එකිනෙකාට උදව් කරගන්න ළමයි. ඉතින් මට සතුටුයි ඒ වගේ ළමයි පිටසක් මට මගේ පළවෙනි බැච් එකේ දෙකේ හම්බෙච්ච එක ගැන. ඉතින් ඔහොම තමයි ඇවි බැරි ළමයෙක්ට පුළුවන් වෙන සිස්ටම් එක. ඊට අමතරවයි යට පේපර්ස් කරනවා. එතකොට පුද්ගලිකව දැන් අර මම බලනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර අපිට WhatsApp message එකක් දාලා ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. ඒතර ඒව එහෙම කතා කරලා තේරෙන්නේ නැති තැන් voice message එකකින් හරි මට දාන්න හැකියාවක් තියෙනවා. normal අර පොඩි group class වල. ඉතින් එහෙම මට දැන්ට තිබ්බේ ඒව හින්දා මම ඒව ඊටම කරා. ඉස්සරහට අපි ඒව වැඩි වුණොත් අපි තව ක්‍රම හොයාගමු ඒවට නේද? රෂාන් අපේ සාමාන්‍ය ජීවිතේ අපි මේ අපිට ගණිතය ඕන වෙනවා කියලා අපි වැඩි හිතන්නේ නැහැ. අපේ ජීවිතේට ගණිතය ගණන් හැදිල්ල අපි පොඩි කාලේ ගණන් හදපු එක අවුරුදු 35 දී 40 දී කොච්චර වැදගත් වෙනවද? ගණන් කියන්නේ අයියේ දැන් ඕක හොඳ ප්‍රශ්නයක් අයියේ ඇහුවේ. දැන් ගොඩක් කට්ටිය කතා කරන දේ තමයි මේ පොඩි කාලේ ඉගෙන ගත්ත මේ අංග සාම්‍යකෝ ජීවිතේ නෑනේ අංග සාම්‍ය. කෝ වර්ගඵලයකෝ ජීවිතේ නැහැනේ කියලා. ඒ කියන්නේ අර මැත්ස් අර සාමාන්‍ය දුරකට මැත්ස් ඉගෙනගෙන නැවතිච්ච කට්ටිය අහන කතාවක් තමයි යෝග. හැබැයි අයියේ ඔතන මේ කතන්දරේ මේ අංග සම ජීවිතයට නැති එකවත් වර්ගඵල ජීවිත නැති එකවත් නෙමෙයි අයියේ. දැන් අපි ගානක් අපි අංග සම ගානක් වර්ගඵල ගානක් මොකක් හරි ගානක් හෝ වේවා හදද්දී අපි ඒක හිතන විදිය තියෙනව නේද අයියේ? ඒ කියන්නේ අමාරු ගානක් අපි හිතනවනේ. එතකොට ඒ හිතද්දී අයියේ මම දන්න විදියට හොඳේ මේක ඕන කෙනෙක්ට ඕන අර්ථකථන දෙන්න පුළුවන්. මම හිතන විදියට මිනිස්සෙගේ තර්කන බුද්ධිය නිර්මාණය වෙන්නේ අයියේ මෙන්න මෙතනින්. මැත්ස් හිතන එකෙන් මැත්ස් හිතලා ගණන් හදද්දී මොලේ සංකීර්ණ තැන් හිතන්න පුරුදු වෙනවා. එතකොට අපිට ජීවිතේන ප්‍රශ්න තියෙන්නේ අයි. ජීවිතේන ප්‍රශ්න. ඒ කියන්නේ ජීවිතේන ප්‍රශ්න ජීවිතයේ තීරණ ගත යුතු තැන් තියෙන්නේ. ඒ වගේ ලස්සනට තීරණය ගන්න පුළුවන්. අර මේ ඒ කියන්නේ අයියේ දැන් අපි මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දෙද්දී දැන් දෙන්නෙක් එකම ප්‍රශ්නයකට මුහුණ දෙද්දී ඒ දෙන්නා ගන්නේ වෙනස් විදිහේ තීරණ දෙකක්. එතකොට එක්කෙනෙක්ගේ තීරණේ අපිට දැක්කොත් අපි මේ එයාගේ තීරණේ මෙතන හරි. එයා හරි කාලෝචිත දෙයක් කරේ කියලා. හිතුවොත් අපි එයා ගැන පොඩ්ඩක් හෙව්වොත් එයා පොඩ්ඩක් හරි ගණන් වලට දක්ෂ කෙනෙක්. ඒ කියන්නේ මෙතන වෙන්නේ අර ගණන් හදන එකයි මේ ගණන් වැඩි දුර ඉගෙන ගත්තත් නැතත් එයාට මාර විදිහට අර හිතීමේ ශක්තිය එයාගේ තර්කන ශක්තිය මාර විදිහට වර්ධනය වෙනවයි. ඉතින් මේ ගණිතය ඉගෙන ගන්න එක ඇත්තටම මේ මාර වටිනවා. ජීවිතේ තීරණ ගන්න. ඒ කියන්නේ තමන් ගණිතයේ මැදක් හරියෙන් ඉගෙන ගන්න එක නවත්තලා අපි හැමෝම සමාජයේ ජීවත් වෙනවනේ. සමාජයට යනවනේ. ඒ සමාජයේ ගන්න තීරණ වලට මේ මැත්ස් එක හරි වැදගත් වෙනවා. මාර විදියට හිතන්න ඕනේ. හිතලා එතකොට මේ මැත්ස් අර මාර විදියට හිතන එකෙන් එයාගේ අර ප්‍රශ්න වලට එයාට හිතලා තනියම තර්කණයෙන් උත්තර ගන්න පුළුවන් කතන්දර දෙන ජීවත් වෙන්න ලේසි වෙනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් හොයාගන්න නැහැ නියන් අර මැත්ස් ඉගෙන ගත්ත කට්ටිය. හොඳට බලලා හොයාගන්න අර එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මට ජීවිතේට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න වෙන්නේ නැහැ එහෙමද? නෑ. එහෙම නෑ. දැන් සමහරක් වෙනකොට මැත්ස් ඉගෙන ගත්ත කට්ටියටත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා හොඳටම මේ අප්සෙට් වෙන තැන් තියෙන මේ මට වගේ එහෙම සීන් තියෙනවා. මේ ඒ වුණාට අර අපි හැමදේම ගන්නේ බහුතරයනේ. බහුතරය. ඒ බහුතරය අතරේ දැන් අර පොඩ්ඩක් නේ දැන් මේ දවස්වල තියෙන්නේ එහෙම සීන් නේ. බහුතරය අතරේ පොඩ්ඩක් එකක් දෙකක් ඉන්න පුළුවන්. එහාට මෙහාට ඒක මැත්ස් වලම හේතුව නෙමෙයි. රසාන් සෙනිවරත්න අපේ ඕලෙවල් ගණන්ස අපිට කියන්නකො දැන් අලුතෙන් ක්ලාස් පටන් ගන්න කවද්ද ඊළඟ පේපර් එකට අනුමාන ප්‍රශ්නයක් හදලා දෙනවද? ඒ ප්‍රශ්නය මොන වගේ දවසකද දෙන්නේ? සහ මේ 9 වසරේ ළමයින්ට මේ ඇයි මේ ෆ්‍රී ඔන්ලයින් පේපර් ක්ලාස් කරන්නේ? ඔව් අයි දැන් මට හිතුණ දේ තමයි
දැන් ගොඩාක් මම දැන් මේ උගන්වන්න ගත්ත කාලෙත් එක්කයි මට දැනෙච්ච දෙයක් බහුතර ළමයින්ගේ මේ 9 වසර ආශ්‍රිත දැනුම පොඩ්ඩක් මදිකමක් තියෙනවයි. ඒ හින්දා 9 වසරෙන් 10ට එද්දී එයා පොඩ්ඩි වීක් එකක් දක්වන ගතියක් මට තේරුණා. ඉතින් ඒකින්ද මම තීරණය කළා මේක මේක පොදු කාරණාවක්. අපි හැමෝටම අපි කියන්නේ මං කියන්නේ මමත් ගොඩක් වයසයි. ඔයා එච්චර වයස නැහැ. මගේ චූටි කාලෙත් මම 9 වසරේදී දුර්වලයි. මමත් එහෙමයි අයියේ. මමත් එහෙමයි. ඇත්තටම මට කියන්න ලැජ්ජ නෑ. මේ 9 වසරේ මගේ පන්ති බාරේ හිටිය ටීචර්ස්ලා දන්නවා. අයියේ 9 වසරේ 8 වසරේ මම ගණන් වලට අන්තිම ලකුණු 13 16. මගෙත් එක්ක යාළුවෙක් හිටියා ඌ 13යි මම 16යි. එහෙම සීන් එකක් තිබ්බේ. ඉතින් අර මටත් එක තේරුණා අයියේ මම හිතුවා මට විතරක් වෙච්ච දෙයක් කියලා හිතලා අර ඉද්දී උගන්නගෙන යද්දි තමයි මට තේරුණේ අර 9 වසරේ පොඩි ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් ඒකට දැන් අපි පොඩි සමාජ සත්කාරයක් වගේ හිතලා අයියේ අපි පටන් ගන්න තීරණය කළා අයියේ 9 වසරේ පේපර් ක්ලාස් එකක්. කියන්නේ මේ කාර්යබහුලත්වයත් එක්ක අපිට තියරි ක්ලාස් එකට යන වෙලාවක් නෑ. මම කොහොමත් ඒ 10 11 විතරයි කරන්නේ. අර මේක කරන්නේ ඇත්තටම සමාජ සත්කාරයක් හේතුවෙන්. මොකද 9 වසරේ දැනුම අනිවාර්ය ළමයට ඕනේ අයියේ. ඒ 9 වසරෙන් නෑ 10 වසරට එන්නේ. ඒ හින්දා අපි තීරණය කළා 9 වසරේ පේපර් ක්ලාස් එකක් කරන ලංකාවටම නොමිලේ කිසිදු මුදලක්වත් අය කරන්නේ නැතුව 9 වසරේ පේපර් ක්ලාස් එකක් ගන්න තීරණය කළා. ඒක මේ අප්‍රේල් මාසේ අන්තිම ආරම්භ වෙනවා. මේ අනිවාර්යෙන් එහෙනම් අපි කියන්න ඕනේ අපේ 9 වසරේ පොඩ්ඩෝ ඉන්න අම්මලා තාත්තලාට අම්මේ තාත්තේ අපි ඒක අප්‍රේල් මාසේ පටන් ගන්නවා. අපේ මේ පේජ් එකේ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර එකට මෙසේජ් එකක් දාන්න. එහෙම ක්ලාස් එකට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන නම් මේක 100% ෆ්‍රී. ඔයා මොන ක්ලාස් එකකට ගියත් කොහොම කරත් කමන්නේ නැහැ. ඔයාලට ඔන්ලයින් මේක යන්නේ. අනිවාර්යෙන්ම ළමයිව සම්බන්ධ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. සම්බන්ධ කරන්න මේ මාර වටිනවා ඉතින් මේක. දැන් අවුරුදු කාලා ළමයි තර වෙලා ඉන්නේ. දැන් කෙට්ටු එන්නත් එක්ක දැන් මේක රැටද තියෙන්නේ, දවල්ටද තියෙන්නේ, කීයටද තියෙන්නේ? කොහොමද ලොගින් එහෙම අවස්ථාව හම්බෙන්නේ? මේ WhatsApp නම්බර් එකට දැම්මම අපි විස්තර ටිකක් කියමු. කවද්ද තියෙන්නේ, කීයටද තියෙන්නේ, කවද්ද පටන් ගන්නෙ? ඔව්. අපි හිතන් ඉන්නවා අප්‍රේල් මාසේ 28 වෙනිදා වගේ මේ කතන්දරේ පටන් ගන්න WhatsApp මැසේජ් එකක් දාන 9 ශ්‍රේණියේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනි කියලා. එතකොට අපි අදාළ ගෲප් වලට ඇඩ් කරලා මේක රෑ තියෙන්නේ. එතකොට රෑට අනිවාර්යෙන් පුළුවන් පැය දෙකක් 3ක් වගේ කාලයක් අපිට කීට රෑ 7ට රෑ 7ට 8ට වගේ පටන් ගමු. එහෙම තමයි අපි දැන්ට සැලසුම් කරලා ඉන්නේ. ඒ කියන්නේ මෙගා නාට්‍ය ප්‍රවෘත්ති බලන ඒවා අම්මලත් එක්ක ටීවී බලන ඒවා පොඩ්ඩක් එදාට විතරක් එක දවසකට දෙකට නතර කරමුනේ. ඒක ළමයටත් හොඳයි නේ. මේ එතකොට මේ අපිට පුළුවන් අපි රෙකෝඩින්ස් හම්බ වෙනවා. රෙකෝඩින්ස් හම්බ වෙන. එතකොට මොකක් හරි තැනක මොකක් හරි දෙයක් වෙලා මිස් වුණොත් ඒක පස්සේ බලන්න පුළුවන් විතර අපි හදලා යනවා. ඉතින් කිසිදු මුදලක් ගන්න නෑ. ඒක තමයි වටින්නේ. අද අපි මේ නිදහස් අධ්‍යාපනයෙන් ඒක ඔයා කියන්න ඕනෙත් නෑ. මොකද ඒක මේ ඒ දෙමව්පියෝනු දරුවන්ට වඩා දෙමව්පියෝ දන්නවා ඒක කොච්චර වටිනවද කියලා මේ කාලේ. ඒ කියන්නේ අපි දන්නේ ළමයි කොච්චර ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙයිද කියලා. දෙමව්පියෝ දන්නවා ඒක කොච්චර වටිනවද කියලා. ඉතින් ඒක තමයි අපි කියනවා මේකට සම්බන්ධ වෙන්න කිසිදු බලකිරීමක් නෑ. මේක ඔයාලගේ කැමැත්තක්. සම්බන්ධ වෙන්න ඉතින් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එහෙම කැමති නම් සම්බන්ධ වෙන්න. මොකද මේක සල්ලි ගන්න වැඩක් නෙමෙයිනේ. ඒක හින්දා මම කියන්නේ මේ ඇවිල්ලා වැඩේ කරගන්න නේද? ඔබ බලලා ඇති මේ YouTube එකේ ඔය rapid fire rapid round කියලා ටට්ටක් ගාලා ප්‍රශ්න අහලා මේ උත්තර දෙන පොඩි ලස්සන YouTube videos YouTube segments. එතකොට මේ rapid revision කියන්නේ මොකද්ද? දැන් මේ මොකද්ද මේ අප්‍රේල් මාසේ අගවෙද්දි පටන් ගන්න යන්නේ? මොකද්ද මේ rapid revision කියන්නේ? ඔව් අයියේ දැන්ට මම හිතන විදිහට අයියේ O level දැන් 2025 වසර සඳහා O level විභාගය බොහෝ දුරට දෙසැම්බර් ජනවාරි අතර තියෙයි අයියේ. ඒක මට හිතෙන දෙයක්. මේ යන වාර විභාග කතන්දරෙත් එක්ක මට හිතෙනවා දෙසැම්බර් ජනවාරි වගේ වෙයි කියලා. දැන් එහෙම බැලුවොත් දැන් මේ අප්‍රේල් දොන්න ඉවර අප්‍රේල් මාසේ යන්නේ. දැන් අප්‍රේල් මාසේ ඉවර වෙන්නත් තව ටික දවස් කිහිපයක් තියෙන්නේ. ඒතකොට මැයි මාසේ පටන් ගන්නවා. ඒතරයි තව මාස කිහිපයක් වගේ තමයි තියෙන්නේ ඊළඟ පැච් එකට O level ලියන්න. දැන් අයියේ මං වගේ තව කට්ටිය ඉන්න පුළුවන් නේද? ඒ හින්දා මං වගේ කට්ටියට මං වැඩක් පටන් ගන්නවා. මේක නුගේගොඩ රොටරි ආයතනයේ සහ ඔන්ලයින් කියන දෙආකාරයෙන්ම යනවා. මේක පටන් ගන්නවා අයියේ අප්‍රේල් මාසේ 27 වෙනි ඉරිදා ඉඳන් පටන් ගන්නවා. මේකයි රැපිඩ් රිවිෂන් කියලා කියන්නේ O level maths rapid revision. මේකයි වෙන්නේ මේ මාසෙ ඉඳලා මේ ඊළඟ O level තියෙන කාලය දක්වා අයියේ අපි සම්පූර්ණම මොනම මට්ටමේ හිටියද? ඒ කියන්නේ අපි කියමු එයා දැන් එයාට ඒ වෙලාවේ O level paper එක දුන්නොත් එයාට F එකක් එන්නේ කියලා. ඒ ළමයට උනත් අයියේ අපේ වැඩපිළිවෙල සහ එයාගේ කැපවීම මත
අපිට බලෙන් එකක් දෙන්න බැහැනේ. ඒ ළමයාගේ තියෙන්න ඕනේ උනන්දු. ඒ උනන්දු අපිට ඇති කරන්න පුළුවන් අයියේ. කියන්නේ අපේ ක්ලාස් වල අපේ මොටිවේෂන් එකෙන් අපේ ළමයාට ඇත්ත තේරුම් කරලා දුන්නාට පස්සේ ළමයාට මොටිවේෂන් එක ඇති කරලා දෙන්න පුළුවන් අයියේ. දැන් ඒකත් එක ඒ උනන්දු අපි ළමයාට ඇති කරවන්න පුළුවන් අපිට. ඒකත් එක්ක අපේ වැඩ පිළිවෙල සහ ළමයාගේ උනන්දුවත් එක්ක අපි අයියේ මේ අලුත් ක්ලාස් එකක් පටන් ගන්නවා රැපිඩ් රිවිෂන් කියලා. ඉතින් මේකේ ඒ මාස ටිකේ අයියේ අපි මේ මුල්ල ඉඳලා උගන්වනවා. ආයිත් නිකිල එකතු කිරීම අඩු කිරීම ඉඳලා උගන්වනවා අයියේ. ඉතින් මේක ෆිසිකලි ක්ලාස් එකක් විදිහට අපි කරන්නේ දෙවෙනි වතාවට නුගිය රොටරි එකේ. ඉතින් දෙවෙනි බැච් එක ෆිසිකල් ක්ලාස් එකක් විදිහට මේ රැපිඩ් රිවිෂන් එකේ. ඉතින් අපි ගාව හිටියයි මේ රැපිඩ් රිවිෂන් ඔන්ලයින් එකට සම්බන්ධ වෙච්ච දරුවෙක් එයා 8 වසරෙන් O level කරේ. ඒක ලස්සන කතන්දරයක් මම ටක් ගාලා කියන්නම්. මේ එයාගේ නම සෆීර් 8 වසරේ මට ඇයි 8 වසරෙන් ඕල් කරන්න එයා 8 වසරෙන් ඕල් කරන්න හේතුව එයාගේ තාත්තා රට ඉන්නේ. එයාටත් එයාගේ ෆැමිලි එක පිටින් රට යන්න. එයා අර හයි එඩියුකේෂන් සඳහා මේ එතකොට එයාට එහෙම පටන් ගන්න ලේසිලු. එහෙම කියලා තමයි මට කිව්වේ. ඊට පස්සේ අපේ ගාවට ආවා. ඊට පස්සේ මෙයාව මං ගාවට ඔන්ලයින් අයියේ මං ගාවට යනකොට මේ අම්මා තමයි කිව්ව කතන්දරේ. එක්තරා ගුරුවරයෙක් ගාවට එක්කන් ගිහිල්ලා තිබ්බා. ඒ ගුරුවරයා කියලා තිබ්බ මෙයාට 8 වසරේ දැනුමක් නැහැ. එතකොට මේ මං කොහොමද මෙයාට O level උගන්වන්නේ කියලා තිබ්බා. ඉතින් කොහොම හරි අයියේ මේ ළමයා මගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණා. මට අම්මෝ ඒ විස්තරයක් කිව්වේ පස්සේ එහෙම සර් කෙනෙක් මේව රිජෙක්ට් කරා කියලා. කොහොම හරි මාස 3ක් වගේ ඇතුළතයි මේ ළමයාට ඒ ළමයා අම්මට කියලා තිබ්බා එයාට P එකක් ෂුවර් කියලා. එයාට B එකක් ෂුවර් කියලා තිබ්බ මාස 3ක් ඇතුළත. එතන අපේ රැපිඩ් රිවිෂන් එකෙත් කාලයක් ගිහිල්ලා අපි අර රෙකෝඩින් ටික ඔක්කොම දුන්නා. මේ ඉතින් අයි කාලයක් ගිහිල්ලා ඉතින් ආය අම්මට කියලා තිබ්බ විභාගය ළඟ වෙනකොට අම්මේ මට B එකක් ෂුවර් කියලා. ඒ අම්මා මට ස්තුති කරන වීඩියෝ එකකුත් තියෙනවා මේ පේජ් එකෙන් පල්ලෙහා මේ ඒ සම්බන්ධ. ඉතින් අන්තිමට එයා B එකක් ෂුවර් එයා O level වලට C එකක් ගත්තා. දැන් අයියේ ඒ රිසල්ට් එක 11 වසරේ ළමෙක් ඒකක් ගත්තට වඩා මට වටිනවා. ඇයි එයාව රිජෙක්ට් කරලා දැන් මට වඩා අත්දැකීම් තියෙන ගුරුවරයෙක් මන් දන්නේ නැහැ නම මේ ගුරුවරයෙක් ඒ අම්මා කියපු විදිහට එයාව රිජෙක්ට් කරලා තිබුණා මට 8 වසරේ දැනුමවත් නැහැ. යාට අමාරුයි මේක කරගන්න වෙයි කියලා. ඉතින් මම ඔහොම එකක් දන්නේ නැතුව මගේ ඔන්ලයින් එකට සම්බන්ධ වුණා. ඉතින් අපි වැඩේ කරලා ඒ විදිහට අපේ ක්ලාස් වලට එයා සම්බන්ධ වෙලා මේ එයා 8 වසරෙන් මේ මාස 3න් C එකක් ගත්ත කියන අර බිඳුව මට්ටමේ ඉඳලා ඉතින් එතකොට මම කියන්න ඕනේ නැහැ ඕනම කෙනෙක්ට මේක තේරෙනවා කියලා. ඉතින් ඕනම කෙනෙක්ට මේක තේරෙනවා අයියේ. ඒ කියන්නේ මම කියන්නේ නැහැ ඒක මගේ ළමයි තමයි කියන්නේ. ළමයි කියන හින්දා මම කියනවා. මේ අගින්දයි ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මාර වටින chance එක. අපේ කාලේ ඇත්තටම මේ අර විභාගයට මාස 6කට කලින් පන්ති වල ගත්තෙත් නැහැ. අර මමත් අර ඔන්න මෙන්න අර පෙබරවාරි මාසේ ගිය හින්දා බේරුණා. මේ මාව පන්තියට ගත්තා. අර ඉස්සර නම් එහෙම නෑ. අය සාමාන්‍යයෙන් මාස 6කට 5කට කලින් ඕල ක්ලාස් වලට ගන්නෙ නැහැ. ගොඩාක් බහුතරේ ගුරුවරු සමහර කට්ටිය ගන්නවා ඇති. මේ ඉතින් ලොකු chance එකක් අර අතැරලා අර බැහැ කියලා අතැරලා දාන්න ඔන්න මිනින කටේ ලොකු chance එකක් අයියේ. මේ වැඩේ කරගන්න. ඉතින් ඇවිල්ලා කරගන්න. රැපිඩ් රිවිෂන් එකට ඔබ අනිවාර්යෙන් එන්න. ඉක්මනට ගණන් හදලා රශාන් සේනවිරත්න සර් එක්ක කොහොම හරි ඔබේ O level ගොඩ දාගන්න. O level ගොඩ දානවටත් වඩා හොඳින් සමත් වෙන්න. රැපිඩ් රිවිෂන් මේක ෆිසිකල් විතරක් නෙවෙයි. ඔන්ලයින් උත් තියෙනවා. කොහොමද මේකට ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ? ළමයින්ට මේ දැන් ෆිසිකල් නම් සර්ගෙන් කෙලින්ම අහගෙන ළඟට ඇවිල්ලා සර් මේ ගාන බලන්නකෝ කියලා මේක මට ඉක්මනට හදන්න බෑ කියලා කියන්න පුළුවන්. ඔන්ලයින් කොහොමද රැපිඩ් රිවිෂන් කරන්නේ? එහෙම කරනවා නම් කවද්ද පටන් ගන්නෙ? ළමයින්ට මේක කරන්න පුළුවන්ද? ඔව් අර මං ඉස්සෙල්ලා කිව්වා සෆීර් ඔන්ලයින් ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට අපිට මේක ඔන්ලයින් කරන්න පුළුවන් කියලා අපි සෆීර්ගෙන් ඔප්පු කරලා තියෙනවා. එතකොට සෆීර්ගේ වීඩියෝ එක අපි පල්ලෙහා කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න. ඔව් ඒකත් බලන්න පුළුවන්. ඉතින් අර ඔන්ලයින් මේක කරන්න පුළුවන් කියලා අපි සෆීර්ගෙන් ඔප්පු කරලා තියෙනවා. එයා C එකක් ගත්තා. එතකොට මේ 8 වසරේ 8 වසරේ ළමෙක් C එකක් ගත්තා. සෆීර් 8 වසරේ. ඉතින් ඒකෙන් අපි ඔප්පු කරලා තියෙනවා මේ මේක ඔන්ලයින් කරගන්න පුළුවන් කියලා. එතකොට මේක ෆිසිකල් සම්බන්ධ වෙනවා නම් ඔයාලට නුගිගල රොටරි ආයතනයේදී සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට සම්බන්ධ වෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න මේ පේජ් එකේම අපේ නම්බර් එකක් තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. ඔන්ලයින් සම්බන්ධ වෙනවා වෙන්න කැමති නම් ඒත් මැසේජ් එකක් දාන්න. ඔන්ලයින්ද ෆිසිකල්ද කියලා මැසේජ් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් මේ කතන්දරේ කොහොමද එයාට තොරතුරු ටික දීලා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කතා කරගන්න පුළුවන්. ඉතින් ඔයා දුර බැහැර නම් ඔයාට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් මේකට. මේ මුල් දවස්
සති කිහිපය අපි ඇත්තටම මේක ෆ්‍රී දීලා තියෙන්නේ. මොකද අපි එක පාට කැමති නැහැ ඇත්තටම ළමෙක්ට ඇවිල්ලා මේක පාට මුදලක් දීලා මේක නේ ළමයට සෙට් වෙනවා නම් විතරයි. සෙට් වෙනවා නම් එයාට දිගටම රැඳෙන්න පුළුවන්. එහෙම නැත්තම් එයාට සෙට් වෙන්නේ නැත්තම් මේක හැමෝටම හැමදේම සෙට් වෙන්නේ නැහනේ. ඉතින් එහෙම වෙනවා නම් එයාට පුළුවන් මේක හොඳ නම් පන්තිය රැඳෙන්න. එයාට හොඳ නැත්තම් ඒක එයාට තවත් ගැලපෙන පන්ති ඇතිනේ. එහෙම එකක් බලන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. පළවෙනි ආපු දවසේම ඉඳලා මේ අනිවාර්යයෙන්ම සල්ලි දාන්න නැත්තම් පන්තියට එන්න ඒවා. එහෙම නැහැ. ඉතින් අර අපි මේ විශේෂයෙන් කියන්නේ මම මේක කිව යුතු දෙයක්. මේ ඔයා මේ පන්තියට එන්න ඕනේ හැබැයි ආර්ථික අපහසුතාව තියෙනවා කියලා හිතලා ඔයා ඉන්නේ නැතුව ඉන්න එපා. මේක ඔයත් මමත් ඉගෙන ගත නිදහස් අධ්‍යාපනයේ. එහෙනම් අපි මේක දිගටම රැක ගන්න ඕනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වශයෙන්. අපි අරගල කරන්නේත් ඒකට. ඉතින් ඒක හින්දා මේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නත් ඕනේ. ඉතින් එහෙම ආර්ථික අපහසුතාව තියෙනවා කියලා මෙතන නතර වෙන්න එපා. ජීවිතේ ජය ගන්න. එච්චරයි කියන්නේ. ගණන්කාරයෙක් වෙන ගණන් නැතුව බෑ ජීවිතේ තීරණ ගන්න. ඒක හින්දා ගැම්මක් ගන්න. රැපිඩ් රිවිෂන් ඔන්ලයින් ක්ලාස් එක කවද්ද පටන් ගන්නෙ? රැපිඩ් රිවිෂන් ඔන්ලයින් ක්ලාස් එකත් අයි අපි අප්‍රේල් දැනට සැලසුම් කරන් ඉන්නේ අප්‍රේල් 27 වෙනිදා පටන් ගන්න. ඒක සමහරක් විට අප්‍රේල් 28 වෙනිදා හෝ 9 වෙනිදාට යන්නත් පුළුවන්. ඒක අපි හරියට මොකක් සම්බන්ධ වෙන කැමති නම් ඔයා අපිට මෙසේජ් එකක් දාලා තියෙන. ඒතර අපිට ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ අදාළ දිනේදී අපිට දැනුම් දීමක් කරලා සම්බන්ධ කරගන්න පුළුවන්. රෂාන් මේ ඉගෙන ගන්න ළමයෙක්ට බාහිර කටයුතු කරන්න හොඳ නැද්ද? නැත්නම් විෂය බාහිර කටයුතු ක්‍රීඩා වගේ දේවල් නැත්නම් මාධ්‍ය ඒකකේ සංගීතාංශයේ නර්තනාංශයේ නැත්නම් අපි කියනවා මොනවාද මේ තරු පිළිබඳ හොයන්න පරිගණක සංගමේ මේ වගේ ඉන්න හොඳ නැද්ද? අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. අනිවාර්යෙන් ඉන්න ඕනේ. මොකද ඒ වගේ බාහිර දේවල් වලින් තමයි අර ළමයාගේ ඉගෙනීමේ තියෙන පීඩනය මුදවා හරින්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ වගේ බාහිර දේවල් වල නිරත වෙන්නම ඕනේ. ඒක විශේෂයෙන් කරන්නේ මමත් ඇත්තටම මම කිව්වොත් ඇත්තට මේක මතකද හරි සුන්දරයි. අපේ පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අගමැති. එතකොට මේ බටහිර තූර වාදන කණ්ඩායමේ නායකයා. එතකොට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. එහෙම අර ගොඩාක් දේව සාහිත්‍ය සංගමේ සභාපති හිටියා. ඉතින් ඒ වගේ අර ගොඩාක් දේවල් අපි අර දැන්ට විශ්වවිද්‍යාලේ වුණත් අපි අර ඉගෙනීමමත් අපි තව බාහිර වැඩ ගොඩාක් කරනවා. ඉතින් එහෙම බාහිර වැඩත් එක්ක ඇති මේ අර ඉගෙනීමෙන් මගින් ළමයෙක්ට පීඩනයක් ඇති වෙනවද? ඒ පීඩනය මුදවා හරින්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවත් එක්කම බාහිර වැඩවල නිරත වෙන්නත් ඕනේ. රෂාන් කොහොමද ඔය ලස්සනට කතා කරන්න ඉගෙන ගත්තේ? දැන් බහුතර ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කතා කරන පැටර්න් එක, වොයිස් කන්ට්‍රෝල් එක. දැන් මම දන්නවා වොයිස් කන්ට්‍රෝලින් ගැන දන්නවනේ. හින්දා දැන් මට තේරෙනවා රයිට් මේ වොයිස් කන්ට්‍රෝල් කරනවා, පොඩ්ඩක් පිළිවෙලකට කතා කරනවා. මේ ස්ටුඩියෝ එකේ තියෙන ප්‍රමාණය දන්නවා. ඒ වොයිස් කන්ට්‍රෝල් එක කොහොමද හදාගත්තේ? දැන් ඒකට කොහොමද ඉස්කෝලේ කාලේ බලපෑවේ? නැත්තම් මේ ගුරු වෘත්තියද බලපෑවේ? කොහොමද ඒක උනේ? ඒකටයි මම හිතන විදිහට ගුරු වෘත්තියත් බලපෑවා. ගුරු වෘත්තියත් බලපෑවා. ඒ වගේම අර පාසලෙන් තමයි මම මේ වෙලාවේ පාසල මතක් කරන්න ඕනේ. කුටිකාවත්ත ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය. මම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා මම හැදුනේ එතනින්. මං අද තැනක යම් කිසි කෙනෙක් කියනවාද මං අද තැනක ඉන්නවා කියලා, ඒ තැනට මගේ පාසල මං ගෞරවයෙන් මතක් කරනවා. ඒ මගේ පාසලෙන් තමයි මම මෙතනට ආවේ. ඒකින්ද ඒ පාසලෙන් තමයි අයියා මට තේරෙනවා අයියා ඒ කියන්නේ මාර විශේෂඥෙක්. අයියා ඩිලාන් සේනානායක අයියා කිව්වේ ඩබින් වලින් ලංකාවේ මට දන්නේ නැහැ වෙන කවුරුත් ඩබින් නම් ඩිලාන් සේනානායක අයියා, ඩිලාන් සේනානායක අයියා නම් ඩබි. ඉතින් ඒ වගේ අයියා කෙනෙක්ගෙන් ඒ වගේ මේ ෆීල්ඩ් එකේ කෙනෙක්ගේ මටයි මේ වහගන්න තියෙනවා කියන ඇත්තටම සතුටුයි. මේ ඒකටයි ගුරු වෘත්තිය බලපෑව සහ පාසල සහ මේ දෙමව්පියන්ගේ පොඩි ආభాෂිකුත් තියෙනවා. මේ එහෙම මං හිතනවා ඒ ටික තමයි බලපාන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ අම්මයි තාත්තයි කතාකාරයෝ. තාත්තා කතා කරා. තාත්තා හොඳට කතා කතිකේ. හරි. එතකොට මේ ගොඩක් කට්ටියට තියෙන දෙයක් තමයි මේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලයක් වෙන්න ඕනේ අපිට ඉස්සරහට යන්න. ලොකු ඉස්කෝලකට යන්න ඕනේ. ශිෂ්‍යත්වය සමත් වෙලා ලොකු ඉස්කෝලකට යන්න ඕනේ. ඕ ලෙවල් සමත් වෙලා ලොකු ඉස්කෝලකට යන්න ඕනේ වගේ හැඟීමක් තියෙනවා. හැබැයි ඔයා රාජසිංහේ දාලා යන්නේ නැහැ. අනිවාර්යෙන්. ඇයි ඒ හේතුව? සහ ලොකු ඉස්කෝලයක් ඕනෙමද අපිට අධ්‍යාපනයෙන් උඩට යන්න? අපි ලොකු ඉස්කෝලේ පල්ලෙහාට දානවනේ. අනිවාර්යෙන්. මම අහන්නේ අනිවාර්යෙන්. ලොකු ඉස්කෝලයක් ඕනෙමද? ලොකුම ලොකු නොවූ ඉස්කෝලකින් ඉගෙන ගත්ත කෙනා අපි නාමිකවනේ අපි කියන්නේ අපි කොළඹ ලොකු ඉස්කෝල කියනවා, නුවර ලොකු ඉස්කෝල කියලා කියනවා, ගාල්ල ලොකු ඉස්කෝල කියනවා. මෙහෙම අපි ලොකු ඉස්කෝල කියලා කියනවා. මෙහෙම ලොකු ඉස්කෝල ඕනෙමද?
ඇත්තටම මම හිතන විදිහට එහෙම ලොකුම ඉස්කෝලයක් ඕනේ නැහැ. ඒ කියන්නේ මෙහෙම මම ඒක වටිනාකම අඩුත්තක් සිදු කරනව නෙමෙයි. සාමාන්‍ය දැන් ඔය මෙහෙමයි ලොකු ඉස්කෝලේ ගියාම පාසල් ජීවිතයෙන් පස්සේ හම්බෙන ප්‍රතිලාභ ටිකක් ඇති. අර සමහර කෙනා ඉන්ටර්ව් වලදී අපේ කෙනෙක් ඉන්නවා. එතකොට එතනදී පොඩි දෙයක් තියෙන එහෙම දේවල් ඇති. එහෙම වටිනාකම් ඇති. සාමාන්‍ය මම ගත්තොත් අධ්‍යාපනය අතින් ගත්තොත් ඉගෙන ගන්න කාලෙදි තියෙන වටිනාකම ගත්තොත් දෙකම එක සමානයි. එකක්වත් අපිට පහත් කරන්න බෑ. දෙකම එක ලෙවල් එකක තියෙනවා. ඒ කියන්නේ ලොකු ඉස්කෝලේකට ගියත් දිනන කෙනා දිනනවා. නාමිකව අපි පොඩි කියන ඉස්කෝලේකට ගියත් දිනන කෙනා දිනනවා. එයාගේ දෛවයේ සහ එයා දෛවයත් එක්ක සටන් කරලා එයාට පුළුවන් නම් එයාගේ මහන්සියෙන් පුළුවන් නම් තැනකට යන්න එයාට ඉන්න තැන අදාළ නෑයි. ඒක තමයි මගේ කියවීම. තව කට්ටියට තව කියවීම තියෙන පුළුවන්. රෂාන් මේ මිනිස්සු සල්ලි හම්බෙද්දී සංවේදී වෙන්නේ නැහැ, සංවේදීකම අඩු වෙනවා, මේ වගේ කතා තියෙනවා. මේ සංවේදීකම ගැන මිනිස්සු අනිත් මිනිස්සු ගැන හිතන එක ගැන ඔයා මොකද හිතන්නේ? මොකද දැන් අපි හැමෝම මේ හිතවලින් හිතනවා මේ මම මෙච්චර දේවල් කරා මේ මිනිස්සුන්ට මට කිසිම දෙයක් මේ මිනිස්සු කියන්නේ මං ගැන හිතන්නේ කියලා පොඩි අර අපි හැමෝම හිතන් ඉන්නවනේ අපි හරි හොඳයි කියලා. ඒතර මේ සංවේදීකමයි අපි මේ හොඳයි කියලා හිතන් ඉන්න කම ගැනයි ඔයා මොකද හිතන්නේ? දැන් මම හිතන් ඉන්නවා මං හොඳයි කියලා. මම හිතන් ඉන්නවා මං ආත්මార్థකාමී නෑ කියලා. මම හිතන් ඉන්නවා මම සංවේදී කියලා. හැබැයි වෙන කෙනෙක්ට මම සංවේදී මම ආත්මార్థකාමී කියලා තමයි පේන්නේ. ඒක ගැන රෂාන්ට සර් කෙනෙක් හැටියට මොකද හිතෙන්නේ? ඒකට අයියේ මම හිතන විදිහට මං විශ්වාස කරන එක දෙයක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ට තමන් උපමා කරගෙන වැඩ කරන්න කියලා. ඒ කියන්නේ මම තව කෙනෙක්ට මොකක් හරි වැඩක් කරොත්, ඒ කියන්නේ මොහරි නරක වැඩක් කරොත් ඒ දේ මට වුණොත් මට කොහොමද දැනෙන්නේ? මම ඕක හරියට විශ්වාස කරනවා. ඉතින්දයි අනිවාර්යයෙන්ම තමන්ට තමන් උපමා කරගන්න ඕනේ. අනිත් එක තමයි අයියේ අපි මොන හරි දෙයක් කරනවා නම් තමන්ගේ සතුට වෙනුවෙන් විතරක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් අපි කාට හරි අසරණ මිනිහෙකුට දෙයක් දීලා හොඳේ දැන් අපි ඔන්න එයාට මොන හරි කෑම ටිකක් අරන් දෙනවා. ඒක දෙන්න ඕනේ අපේ හිතේ. ඒ කියන්නේ අනේ මේ මොනසට කෑම එකක් දෙන්න ඕනේ කියන සිතුවිල්ලෙන් විතරයි. දැන් අපි නිකන් හරි එයා අපිට තෑන්ක් කරේ නැත්තම් අපි හිතනවා නම් එයා මට තෑන්ක් යුවත් කිව්වේ නැහැ කියලා. එතකොට ඒ අපි දෙනේ යුණුත් වැඩන්නේ තියෙනවා. මම හිතන්න ඕනේ අයියේ අපි තමන්ට තමන් හොඳ කෙනෙක් වගේ පේන්නත් අනුන්ටත් තමන් හොඳ කෙනෙක් වගේ පේන නම් අයියේ තමන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි තමයි ඒ දේවල් කරන්න ඕනේ. කියන්නේ ඇත්තටම අපි කාගේවත් හිතක්වත් රිද්දන්නේ නැත්තම් තමන්ට තමා උපමා කරන් ඉන්නවන. ඒ කියන්නේ වෙන මොහාරි දෙයක් තව කෙනෙක්ට කරොත් ඒ දේ මට වුණොත් කොහොමද කියන එක එහෙම හිතාගෙන අර වගේ අර රියැක්ෂන් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතුව උදව් කරනවා නම් අයියේ තව මිනිස්සු ලේසියෙන් හිතනවා අපිත් අනිවාර්යෙන්ම එහෙම කෙනෙක් කියලා. එහෙම හිතන්න ඕනේ නැහැ අයියේ. ඒක අතකට මෙහෙම එහෙම හිතන්නත් ඕනේ නැහැ. මිනිස්සුන්ට ඕන දෙයක් ඉතින් හිතන්න බලන්නේ. අපි කරන දේවල් ගෙනියන්නේ. මිනිස්සු හිතන දේවල් වලට අනුව නෙමෙයි අපි යන්නේ. අපි කරන දේවල් අරන් යන්නේ අපි. ඒකට අපි හොඳට හිටියත් අපි නරකට හිටියත් ඒක අපි ගෙනියන්නේ. අපි හොඳට ඉඳලා දැන් බුදුරජාණන් වහන්සේට කොච්චර දේවල් වුණාද නේද? අපහාස උපහාස ගල් පෙරලි. එතකොට සමාජය ඕවා වෙනවා. තමන්ට කෑකෝ ගහන්න, තමන්ට ගල් පෙරලන්න කට්ටිය ඉන්න. ඉතින් ඒ වුණාට බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්මය ගොඩාක් ඒක චතුරාර්ය සත්‍යය මිනිස්සුන්ට අවබෝධ කරලා දුන්නානේ. ඉතින් ඒ වගේ තමයි අපිත් මිනිස්සු දේවල් කියයි අපි යන්නේ හරි මාර්ගේ නම් අපි හරි දේ නෙලා ගනි. ඒක තමයි මට ඒ පිළිබඳ තියෙන කියවීම. රෂාන් සෙනවිරත්න සර් දැන් ඔන්න අලුත් අවුරුද්ද උදා වුණා. අලුත් අවුරුද්දේ මොනවද ප්‍රාර්ථනා ළමයින් වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන්, රටේ මිනිස්සු වෙනුවෙන්? ඔව් අය ඇත්තටම මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරන්න අයියේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ පීඩණයෙන් පුළුවන් තරම් අඩු පීඩනය කියන්නේ පීඩනයක් නැතිවම ලස්සනට ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ළමයින්ටත් අධ්‍යාපනය කෙරෙහිම හිත යොමු වෙන්න ඕනේ. දෙමව්පියන්ටත් දරුවන්ට කෙරෙන්න ඕන යුතුයකම් කෙරෙහිම හිත යොමු වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ අලුත් අවුරුද්දත් ලස්සන වෙයි. ඒක වගේම තව දෙයක් තියෙනවා මේ පුළුවන් විදියට නේ අපි කටයුතු උදව් කරමු. ඒතර අපි හැමෝම පුළුවන් විදියට කටයුතු උදව් කරාම තමයි මේක ලස්සන වෙන්නේ. අපිටත් අපිට රියැක්ෂන් එකක් ඕනේ නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ. හැබැයි අපිටත් හොඳ රියැක්ෂන් එකක් එන්නේ එතකොට තමයි. අපි මොනවාරි හොඳ දෙයක් දුන්නොත්. ඒ හින්දා මේ පුළුවන් තරම් අපි මිනිස්සුන්ට උදව් කරගෙන මේ සමාජය ලස්සන කරමු.
එක තමයි මේ අවුරුද්දේ ප්‍රාර්ථන. ඒ වගේම නිදුක් නිරෝගී සුව ඔයාලා ඔක්කොටම වෙනුනේ අයියේ ඔයාටත් බොහොම ස්තුතියි. ඇත්තටම අයියේ ඔයා වගේ නිහතමානී නිවේදකෙක් මම දැකලා නැහැ. ඩිලාන් සිනානායක අයියා කියන්නේ හරිම නිහතමානී නිවේදකෙක්. ඉතින් ඒකට හේතුවක් තමයි එහෙම කියන්න මම පොඩි මිනිහෙක්. මාව කට්ටිය දන්නේ නැහැ. ඉතින් මං වගේ කෙනෙක් එක්ක අද අයියා කතා කරනවානේ. ඉතින් ඒක තමයි හේතුව. ඒක තමයි මේ නිහතමානී නිවේදකෙක්. මං හරි ආදරය කරන චරිතයක්. ඉතින් අයියා අපි ඉස්සරහටත් හමුවෙමු. මං හරි ආදරෙයි. මං වගේ අයියට ආදරය කරන ගොඩාක් කට්ටියක් ඉන්නවා එළිය. බොහොම ස්තුතියි. ඉතින් ඔබටත් ප්‍රාර්ථනා කරනවා සුබම සුබ නව වසරක් වෙන්න කියලා. ලබන මාසේ වෙසක් පෝය, ඊට පස්සේ පොසොන් පෝය, ඊට පස්සේ ඇසළ මාසේ උදා වෙනවා. මේ මාසවලදීත් ඔබේ ජීවිතය ඔබ මොනවද කරන්න ඕනේ කියලා ප්ලෑන් කරන්න, සැලසුම් කරන්න ඔබට හැකි වේවි. මේ වසරත් ලස්සන කරගෙන ඔබේ ජීවිතයත් දිගටම ලස්සනට ගෙනියන්න. එහෙනම් රශාන් සෙනවිරත්න ගුරුතුමනි ඔබටත් ප්‍රාර්ථනා මං ආසයි මල්ලි කියනවා. ඒනට සර් කෙනෙක්ට සර් කියන්න ඕනේ. ඒක මල්ලිද අයියද කියන එක අදාළම නැහැ. ඉතින් ප්‍රාර්ථනා කරනවා සුබම සුබ වෙන්න, අනාගතේ ලස්සන වෙන්න, ළමයින් ගොඩකට උගන්වන්න ලැබෙන්න, ඒ ළමයින්ව සමතුන් බවට පත් කරන්න කියලා. මාත් ප්‍රාර්ථනා කරනවා අයියාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ මේ අලුත් අවුරුද්දේ. සම්මානනීය නිවේදකෙක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අයියෝ බොහොම ස්තුතියි. අපෝ හම්බෙමුනේ. හම්බෙමු.